හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද මම ඔයාලට ගෙනලා තියෙන්නේ Minecraft Survival series එකේ පළවෙනි එපිසෝඩ් එක. පළවෙනි එපිසෝඩ් එක කියන්නේ මම මේ මගේ YouTube channel එකට දාන පළවෙනි එපිසෝඩ් එක. හරි survival guide එකට දාන පළවෙනි එපිසෝඩ් එක. ඒ දෙකම. ඉතින් මම මේක තමයි මගේ YouTube channel එකට දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි බලමු කොයි වගේ දෙයක් කරන්න මට පුළුවන් වෙයිද කියලා. ඉතින් ස්පෝන් එදින් ස්පෝන්ලා තියෙන්නේ ගහක් උඩ. ඉතින් අපි මේ ගහ කපා ගමු හිමිටම. මම ඒක ටිකක් වේගෙන් යවන්න. කිව්වොත් මම වීඩියෝ එක රෙකෝඩ් කරලා තමයි පස්සේ තමයි වීඩියෝ එකට හඬ කවන්නේ. ඒක මට ලේසි හින්දා ඇත්තටම කිව්වොත් එහෙම තමයි මම හඬ කවන්නේ. එච්චර. ඉතින් crafting table එකක් හදාගත්තා. එතනින් ස්ටික් ටිකක් හදාගත්තා. අපි crafting table එක ගහලා හදාගමු. pickaxe එකක් හදාගෙන මෙතන මෙයාට හරලා stone වලට මාරු වෙමු. stone එක cobblestone. අපි advertisement එක advance එකක් තාව පොඩ්ඩක් වැඩ දෙනවා ඇති. එහෙනම් මේ block ටික mine කරගන්න ගමන් මම ඔයාලට කියන්නේ මම මේ YouTube එකට දාන පළවෙනි වීඩියෝ එක වගේම මම ඉස්සරහට ගොඩක් ලොකු දේවල් කරන්නත් හිතාගෙන ඉන්නවා. ඇත්තම කිව්වොත් මම group එකකුත් හදන්නම් ඉස්සරහට. ඒ කියන්නේ මම ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් ආපහු වීඩියෝ එක බලමු. මේ උඩට ඇවිල්ලා අපි stone වලට මාරු වෙමු. එහෙනම් ඉස්සරහම හදාගන්න ඕනේ sword එකක්. රෝඩ් එක pickaxe එකක් හදාගත්තා, X එකක් හදාගත්තා, shovel එකක් හදාගමු. ඒ ටික තමයි අපිට දැනට ඕන වෙන්නේ. එහෙනම් අපි යමු. මට දැන් පළවෙනි මගේ ටාස්ක් දෙක වෙන්නේ full diamond armor in the village එක. මෙතන coal ටිකකුත් තියෙනවා. අපි coal ටිකත් mine කරගමු. coal load වෙනවා. coal ගොඩක් ඕනේ මේ දෙයක්. අපිට ටාස්ක් දෙක කියන්නේ full diamond armor in the village එක. ඉතින් ඒ දෙක තමයි ඕන වෙන්නේ. එහෙනම් ඉතින් මම cave එකක් හොයාගන්නම්. අපිට iron හොයාගන්න පුළුවන්. දැන් full iron ගන්නත් ඕනේ. යද්දි හැමල කිචන් ලා දෙන්න මරා ගන්නවා. මට පළවෙනි iron එක හම්බ වුණා උඩම තිබිලා. මට වගේ තැන් වල නම් මතක නෑ. iron දෙයක් mine කරගෙන යමු. යද්දි හම්බුණා මට nether portal එකක්. මේකට කියන නම මොකක්ද මට මතක් වෙන්නේ නෑ friends. ඉතින් නම වලදන්න කෙනෙක් ඉන්නවනේ යට කමෙන්ට් එකක් දාගෙන යන්න. අවුල නැහැ. නම ඕනේ නැහැ. අපි යමු. අපි එකට nether portal එකක් මෙතන හරි. ඔය එහෙම කියනවා. මේක තියෙනවා gold bud ටිකක් අපි gold ටිකක් ගමු. හරි. ගත්තා iron gold තියෙනවා. gold ගත්තා. එහෙනම් මෙතන වැඩි දෙයක් නැහැ. අපි ඉතින් කැරිලා අපිට ගියොත් හිතපු ෂීප්ලට් කැමරා ගත්තා. ඇඳක් හදාගන්න ඕන හින්දා එතන හිටියේ පොඩි අවුලක් ගියා ගණන් ගන්න එපා. එතන හිටියේ පාට 3ක සාතේ 3 දෙනෙක්. එතකොට ෂීප්ලා 3 දෙනෙක් පාට 3ෙන් හිටියා. ඒගොල්ලෝ 3 දෙනාම මරාගෙන ඩයි එකක් දාලා පාට කරගමු. මට යද්දී නිල් පාට මල් ටිකක් හම්බුණා. ඒ මල් වලින් මම අපේ වූල් ටික නිල් පාට වූල් වලට හරවගත්තා. අපි නිල් වූල් හදාගෙන ඉතින් හදාගමු. අපිට ඉන් බෙඩ් එකක් යන්න නැතුව රෑ නයිට් එක ස්කිප් කරන්න බෑ. එහෙනම් බෙඩ් එකත් හදාගත්තා. හරි බෙඩ් එක හදාගත්තා. එහෙනම් අපි ආපහු යමු. මට යද්දි හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ වගේ කේවින් එකක්. මට හිතුණා මේ කේව් එකේ කේවින් යන්න. ඉතින් මේ කේව් එකට ගියන්නට ගොඩක් අයින් හොයාගන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. ඒකින්ද මම මෙතන අපේ ඉන්වෙන්ටරිය සුද්ධ කරගන්න කියලා තිබු මෝඩ බත් ටික දාන්න මෙතන තිබ්බා. ඊට පස්සේ මෙතන ගහ ගන්නවා ෆෙන්ස් එක. මොනවා හරි ට්‍රැවල් කරන්න මේ හරි මේ දාගත්තා. අපි මස් ටික පිච්චෙන්ද. එහෙනම් ඉතින් මස් ටික පිච්චෙනකම් රිස්පෝන් පොයින්ට් සෙට් කරලා අපි හදාගමු. ටෝච් හදාගත්තා. එහෙනම් අද නිදාගමු. එතකොට අපි පළවෙනි නයිට් එක ස්කිප් කරා. ඔව් ඇඩ්වාන්ස්මන්ට් එකක් ආවා. ස්වීට් ඩ්‍රීම්ස්. එහෙනම් අපි මෙහෙන් ගහක් කඩාගෙන යමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ගහක් කඩාගෙන ආවා. අපි මස් ටිකක් තිබිලා තිබ්බා. මස් ටික කමු බඩගින්න. මස් ටික කෑවා. හරි මස් ටිකක් කාලි කරයි.
එහෙනම් අපි හදාගමු ෂීල්ඩ් එකක් නෙමෙයි අපි හදාගන්න ඕනේ චෙස්ට් එකක් එහෙම නැත්නම් නෝ දැන් මම ඉතින් චෙස්ට් එකට බල්ට් ගහුරක් කරගෙන ස්ටික් ටිකක් හදාගන්නවා තව ටෝච් ටිකක් හදාගන්න කේම් යද්දිකොට ටෝච් ඕන වෙනවා ඉතින් මෙතන ස්ටික් ටික තවත් චෙන තැන ටෝච් එක දාගමු කෝල් ටික අරගෙන අපි මේ ටිකත් හදාගමු ආව ටෝච් ටික දැන් 64 එක පැක් එකකුයි 8ක් වෙනමයි තියෙනවා මට එහෙනම් ඇත්තටම හොඳටම ඇති ඉතින් මේ ටික ඇති අපිට කේවින් යන්න නම් අද දවසට එතකොට අපි ෂීල්ඩ් එකක් හදා ගන්නවා කේවින් යනවා ෂීල්ඩ් එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා ෂීල්ඩ් එකක් දාගත්තා මතට එහෙනම් යන්නේ දැන් කේවින් යන්නේ මට මෙන්න මේ වගේ පොට්ටයක් දැක්ක ෆ්‍රෙන්ඩ්ස් මට පොඩ්ඩක් ඇවිල්ලා යන්න හිතුණා මං ආවා මේ වගේ තැන් වල අයින් තියෙන හින්දා ඕවාෙන් තව දෙයක් හම්බුණාද මට කේව් එක අතහරින්න හිතුණා මේක දැක්කට පස්සේ පොඩ්ඩක් උඩින් මයින් කරගෙන වෙලා යන්න ඉක්මනට දෙවෙනි රෑත් එහෙමම ස්කිප් කරා දෙවෙනි දවසත් උදේ වුණා ආයෙත් ගියා මයින් කරගෙන පෝල් ටික මයින් කරන්න පෝල් ටිකක් මයින් කරගෙන ආපහු එතන ඉන්වෙන්ටරි පිසිදු කරගන්න මෙතන දැම්මා තිබු පොඩි සේරම ටික ආපහු දාගෙන අපි අයන් ටිකක් දැම්මා ස්මෙල්ට් වෙන්න ඊට පස්සේ හදාගත්ත බකට් එකක් ඊට පස්සේ මුහුදට පැනලා ගත්තා වෝටර් ආපහු උඩට නැගලා ගියා එතන තිබ්බ කේව් එකට ඒක ලොකු එකක් එපුණා මං ඔයාලට අයන් මයින් කරන ටික විතරක් දාන්නම් නැත්තම් වීඩියෝ එක දික් වෙන හින්දා මෙතන අයන් තිබ්බා 1 2 3ක් එහෙනම් අයන් 3ක් මයින් කරගත්තා එහෙනම් බලමු මෙතන තව 6ක් විතර තියෙනවා අයන් 6ක් ස්පයිඩර් කෙනෙක් එනවා මට ඇටැක් කරන්න වරින් යකෝ වරි ස්පයිඩර් එක මෙතනට ලයිමු ලයිට් අප් කරගමු වරින් යකෝ වෙනකන් තමයි බලාගෙන ඉන්නේ ස්පයිඩර් කෙනා හරියට උට ඌයි කරගමු හරි ඌ ඉවරයි එහෙනම් ඉතුරු අයන් 4ක් මෙතනම මයින් කරගමු ඌ අයන් 4ක් එහෙනම් මයින් කරගත්තා එහෙනම් උඩට ගිහිල්ලා එයන් ටික දැම්ම ස්නෙල්ට් වෙන්න මෙතන තිබිලා හදාගත්ත අපි චෙස් ප්ලේට් එක අපි චෙස් ප්ලේට් එක හදාගත්ත චෙස් ප්ලේට් එක දාගමු අපි තව හදාගන්න තව අයන් ඕනේ ඉතින් දැන් මෙතන බයන් 3ක් අයන් 3ක් හිමින් මයින් කරගත්තා ඊට පස්සේ තවත් උඩ තිබිලා හම්බුණා අයන් ඉතින් කතා බහක් නැතුව අයන් ටිකත් මයින් කරගන්න එක තමයි ඉතින් කරේ මං හිතුවට වඩා මේක පොඩි වෙකින්දා අයන් හම්බුනේ උඩ ටිකෙන් විතරයි යටට යන්න නෑ ආපහු තියෙන අනිත් පැත්තෙන් කරලා ඉන්නම තැනට ඉන්න විතර මං හිතුවට වඩා පොඩි කේව් එකක් තාම දැන් තියලා තියෙන්නේ ඉතින් අවුලක් නෑ තිබ්බ අයන් ටිකෙන් සෑහෙනකටපත් වෙන්න පුළුවන් වුණා එහෙනම් වීඩියෝ එක බලාගෙන ඉන්න අපි අයන් ටිකත් මයින් කරගෙන යන් උඩට ගිහලා හදාගත්තා අපේ ඉතුරු ටිකත් හදාගන්න කලින් තව අයන් ටිකක් හම්බුණා එතන මුඩ තියලා තියෙන අයන් එකත් මයින් කරගෙන හදාගත්තා කලිසමක් හදාගෙන බූට්ටයක් හදාගත්තා ඊපස්සේ හෙල්මට් එකක් හදාගත්තා එතකොට හරියටම අයන් ටික වේද පලයන් යන භූමි පෝෂණය බීලා නොපෙනී කියලා අපි දාගමු අපේ ඉතින් අපේ පළ අලියම් බයි යන්න මොකද්ද කරන්නේ ඉතින් කැවිලා අයියෝ හරි කරදරයක් නැව ගියා එහෙනම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපේ පළවෙනි ටාස්ක් එක සම්පූර්ණයි ෆුල් අයන් ආමර් වලින් සැරසිලා ඉන්න ඔයාලට පේනවා ඇති වැඩි අමාරුවක් වුණේ නැහැ අපි ෆුල් අයන් නාම හදාගත්ත එහෙනම් දෙවෙනි ටාස්ක් එක කිව්වට මම හොයන්න ඕනේ වීඩියෝ එක ඕෆ් වෙලා අපිට කරන් ගියා ඉද්දිම එකපාරට වීඩියෝ එකට පැනලා වීඩියෝ එක ඕෆ් වෙලා වීඩියෝ වෙලා නැහැ වීඩියෝ විච් එක නැහැ අතන කිව්වා ඉතින් මම ඇවිදලා පැය ගාණක් ඇවිදලා තමයි මේ විලේජ් එක හොයාගත්තේ මට ඕන කරපු විලේජ් එක හම්බුණා මුහුදක් ළඟ ෆ්ලවර් ෆොරස්ට් එකද වන්ද තියෙන්නේ ෆ්ලවර් එච්චරක් නෑ හැබැයි ටිකක් තියෙනවා අවුලක් නෑ විලේජ් එක සුපිරි ඔය කන්ද පැත්තෙන් තමයි මට මගේ ගෙදර ගහන්න නම් හිතාගෙන ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඉතින් ලස්සන විලේජ් එකක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක
මෙහෙම හිමීට ඉවර වීගෙන යද්දි ඔයාලට මතක් කරන්න ඕනේ subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් උදාගෙන යන්න. එහෙනම් දෙවෙනි වීඩියෝ එකකින් හම්බුවෙමු. එහෙනම් bye.